ගුවන් යානාවලට ගොඩක් වෙලාවට මේ සුදු වර්ණය ගල්වන්නේ ඇයි කියලා ඔබට හිතෙනවා ඇතිනේ. බලන එක සුදු පාටයිනේ. ඒකට හේතු කීපයක් තියෙනවා. පොඩ්ඩක් බලමුකෝ ඒ ඇයි කියලා. ඔයාලා හැමෝම අහස යන ගුවන් යාන දැකලා තියෙනවනේ. ගොඩක් වාණිජ ගුවන් යානාවල බඳ සුදු පැහැයෙන් වර්ණ ගන්වලා තියෙනවා. ඔයාලා හිතුවද මේකට හේතු මොනවාද කියලා? මේක හුදෙක්ම අහඹුවක් නෙමේ. මේක පිටුපස තියෙන්නේ විද්‍යාව, ආර්ථිකය සහ ආරක්ෂාව පිළිබඳ සංකීර්ණ කතාවක්. ගුවන් යානා සුදු පාට වෙන්න ප්‍රධාන හේතුව තමයි තාපය පාලනය කිරීම. අපි දන්නවනේ සුදු පාට කියන්නේ ආලෝකයේ සහ තාපය හොඳින් පරාවර්තනය කරන වර්ණයක් කියලා. ගුවන් යානයක් අවුවේ නතර කරලා තියෙනකොට කළු හෝ තද පැහැවර්ණයක් නම් තාප අවශෝෂණය කරගෙන යානය අධික ලෙස රත් වෙනවා. නමුත් සුදු පැහැ නිසා ආලෝකය නැවතත් අහසට පරාවර්තනය වෙලා යානය ඇතුළත උෂ්ණත්වය අඩු මට්ටමක තබා ගන්නවා. මේක මගින්ගේ සුවපහසුවට වගේම යානය ඇතුළත තියෙන වයර්, ප්ලාස්ටික් කොටස් සහ අනිකුත් සංවේදී උපකරණ ආරක්ෂා කරන්නත් ඉතාම වැදගත්. දෙවැනි කාරණය ආරක්ෂාව සම්බන්ධයි. යානය සුදු පාට නිසා ඒකේ බඳෙහි තියෙන ඕනෑම ඉරිතැලීමක්, තෙල් කාන්දුවක් හරි කුඩා හානියක් වුණත් නඩත්තු අංශයේ නිලධාරීන්ට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. සුදු පසුබිමක කළු හෝ තද පැහැති දෝෂයක් ඉක්මනින්ම කැපී පේනවනේ. තුන්වන කාරණය මුදල් සම්බන්ධව. සුදු තීන්තවල බර අඩුයි. තද පැහැති තීන්තවලට වඩා සුදු තීන්ත සැහැල්ලුයි. වර්ණ ගැන්වූ යානයකට වඩා සුදු යානයට වැයවන ඉන්ධන ප්‍රමාණය අඩුයි. ඒ වගේම සුදු තීන්ත අනිකුත් වර්ණවලට වඩා හිරු එළියට ඔරොත්තු දෙන නිසා තීන්ත අලුතෙන් ආලේප කිරීමේ අවශ්‍යතාවයත් අඩු වෙනවා. මේ සියල්ල ගුවන් සමාගමට විශාල මුදලක් ඉතිරි කරලා දෙනවා. ඔන්න ඉතින් දැන් තේරුණානේ ගුවන් යානයක් සුදු පාටින් පාට කරන්නේ ඇයි කියලා. ඔය අපේ පාරේ යන වාහන වගේ එක එක පාට වෙනස් කරලා එක එක මොඩිෆිකේෂන් කරලා පදවන්න පුළුවන් රථයක් නෙමෙයි මේ ගුවන් යානය කියන්නේ. Only love and endless sky.